ඊට පස්සේ මං කරේ ඒ ලෝකේ ඔය තියෙන විදිහටම තිබ්බෙන් ප්‍රශ්නයක් නෑ. දැන් එතකොට මම තේරුම් ගත්තා මම ඔබ වහන්සේ දානයද ඔබ වහන්සේ කියන දානය හරි අමුතුයි. දැන් මට තේරුනේ ඔබ වහන්සේ දෙන්න කියන දානය නිකන් මෙන්න මේ වගේ දෙකක්. නිකන් වකුගඩු දෙකම දන් දෙන්න ඕනේ. දැන් වකුගඩු දෙකම දුන්නාම වෙන දේ දන්නවනේ. දීලා බැනුනුත් අහලා යන්න ඕනේ. අනිවාර්යයෙන්. ඒ ඉතුරුට බලාපොරොත්තු වෙන්න බෑ. නැත්නම් වැරදි. වැරදි. ඒකට දැන් මම කල්පනා කරේ එකක් බලාපොරොත්තු වෙන්නේ නැතුවම මේක කළා. හරියටම හරි ස්වාමීන් වහන්සේ. ඒක තමයි කෙනෙක් ඉන් රිටර්න් මොනවත් බලාපොරොත්තු නොවි ඉන්න තරමට අපි නිදහස් වෙනවා. දැන් මම ධර්මය දන්නවා කියන කාරණය තුල හරි මම අවසානයේ ඒ හරහා ඇතුළතින් ප්‍රතිරූපයක් ගොඩ නැගුණොත් මං කරලා තියෙන ආයෙත් ලෝකෙත් එක්ක ඔක්සිජන් බටයක් ගහගෙන. දැන් මාව මෙහෙම නඩත්තු කරපල්. ඔව් හරි හරි ඒක හරි. ඒක සිඳලා දාලා මං අර ගහ වගේ වුණා. එදා ඉඳන් නිදහස්. ඒ කතාව හරි. ඉතින් සිතේ අවසාන ඔය කියන බැලන්ස් ස්ටේට් එකේදී නිකන් යක්ෂයයි දේවදූතයයි දෙන්නම හිතේ ඉන්නවා. මේ නිකන් අර සීසෝ එක බැලන්ස් කරලා වගේ. දෙන්නටම සමබර. බැරිලක දේවදූතයාගේ පැත්තට සමානයි. ඒ දේවදූතයා හරි බර වැඩි. මේ දේවදූතයාගේ බර අඩු කරනවා. දෙන්නටම සමාන කරනවා. හරියට. ඒ කියන්නේ හිතේ හොඳ නරක දෙකම එක තැන තියාගෙන ඉන්න. ඔව්. මං කියන්නම් තව දැන් ඔය මහායාන කියන ආපු නිසා තව කතාවක්. මහායාන බුදුවරයෙක් කියනවා wrathful form කියලා. බුදුන්ගේ ගෝර ස්වරූපය. මේ ඉන්ටර්නෙට් එකෙන් බලන්න සර්ච් කරලා wrathful form කියලා කියන්නේ බුදුහාඳුරෝ ඒ අපි බුදුහාර හරි සෞම්‍යයිනේ. ගෝර බුදුහාඳුරෝ සෞම්‍ය නැහැ හරි දරුණුයි නපුරු. ඒත් බුදු කෙනෙක්. දැන් මේ කතාව තේරෙනවද? දෙන්නම එකම බුදුන් ඇතුලේ ඉන්නේ. ඉතින් ඒ වගේ මම කියන්නේ ඔබේ සිත ඇතුලේ හොඳ නරක සිතුවිලි දෙකොල්ලන්ටම සමානව ඉන්න ඉඩ දෙන්න. ඔබට කරන බලපෑම විතරක් නැතුව ඉන්න. දැන් පැහැදිලිනේ? දැන් අනුෂ්ක කිව්වා අර මේ වකුගඩුවේ කතාවත් එක්ක මට මතක් වුණා දැන් ඔබ වහන්සේගේ දේශනා අහද්දී ඔබ වහන්සේත් ඒ වගේ තමයි මේ මරබිල්ලක්ම තමයි ඉල්ලන්නේ අපෙන්. ඒ කියන්නේ ජීවිතේම ඔය අන්තිමට වෙන්න ඕනේ ඒක තමයි. ඒ කියන්නේ අපි මේ කතාව අහා හිටියත් නා හිටියත් අපි යන්නේ එතෙන්ට. ඔව් ඒක දෙනකන් දැනසීමක් නෑ. ඔබ වහන්සේ ඉල්ලන්නේ මේක තමයි. ඔය වඩන විදිය හරි. දැන් ඔයගොල්ලෝ අපිට කියන දෙයක් තියෙනවා අපිට තේරෙන එකක් තියෙනවනේ. ඔය කියන්නේ අපි කරපු එක. ඒක සුන්දර ගමනක් නෙමෙයි. ඒ සවන්නාස්. ඒක අසුන්දර සමාජයේ ප්‍රතික්ෂේප කරන සමාජයේ හැමෝම බනින එහෙත් යා යුතු ගමන. ඒක තමයි යොක්තිය. පැහැදිලිනේ? ඒ සවන්නාස්. දැන් අපි භාවනා මධ්‍යස්ථානික භාවනා කරන්න ගියාම අපිට මොන තරම් සැලකිලිද? ඒ අපිට ඔක්කොම සලකන්නේ අපේ රිටර්න් එක අපායේදී ඉල්ලලා. ඒ කියන්නේ අපි ඔක්කොම සැලකුම් ටික ලබලා අර ඒ ගිහිල්ලත් ඒගොල්ලන් රිටර්න් එක දෙන්න. ඒ කියන්නේ මේ අපි දෙගොල්ලෝ ලොකු බොරුවක් කරගන්නවා. අපිට මිනිස්සු හිංසා කරලා ගහලා බැනලා එලවනකොට තමයි අපි ස්වර්ගයේ දිශට ගමන් කරන්නේ. නැත්තම් අපි ඔක්කොම යන්නේ අපායට. විමුක්ති මාර්ගයේ ඇත්ත එකයි බොරු එකයි හරියම වෙනස්. ඇත්ත එක මේ අපි කතා කරන්නේ ඇත්ත එක. ඒක මහා අන්කොමන් හරි. ඒ කියන්නේ අර වහුවඩු දෙකම ඉල්ලනවා. දෙකම දීලි වෙලා පණ පොට්ටක් සිහිය ආවම බැනුමුත් තාලා මැරෙනවා. ඒ දාණය පරිපූර්ණයි. මොකද අර හැමතිස්සෙම නමුත් අපි ඒක කියන්නේ නැහැ කාටවත් එකපාර. එතකොට මිනිස්සු එකවරම සියල්ල ප්‍රතික්ෂේප කරනවා. ඒ දහම ප්‍රතික්ෂේප කරනවා. ඒ වුණාට ඒ දහම එක වචනයක් හරි කවුරු හරි පිළිගත්තොත් අන්තිමට ඇවිල්ලා නවතින්නේ ඔතන. ඒක ක්‍රමානුකූල ගමනක්. විමුක්ති මාර්ගය කියන්නේ ඒක. විමුක්ති මාර්ගයේ හරි දරුණුයි ඒක. ඒක දරුණුයි ඇත්තට. අර හින්දු කතාවක් කියන්නා එක මේ කාන්තාවක් මහා විෂ්ණුන් වහන්සේ වෙනුවෙන් භ්‍රමචාරී වෙනවා. එයා විවාහ වෙන්නේ නැතුව බඹසර රකින්න. එක අසුරයෙකුට ඕන වෙනවා මේ බඹසර පරීක්ෂා කරන්න. අසුරයෙක් ඇවිල්ලා මේ කාන්තාවගේ කොණ්ඩෙන් අල්ලලා හොල්ලනවා.
එතකොට ඒ කාන්තාව කියනවා මම මහා විෂ්ණුන් වහන්සේ වෙනුවෙන් භ්‍රමචාරී වුණා මේ අසුරයා මාගේ බඹසර බින්දා කියලා ඒ කාන්තාව ගිනි තියාගන්න. දැන් කකුල් දෙකේ ඉඳලා උඩට පිච්චි එනවා. එතකොට මහා විෂ්ණුන් වහන්සේ ඉස්සරහා පෙනී සිටිනවා. ඇයිලා මොකක්ද දන්නවද කියන්නේ? කියන්නේ දැන් ඔබ මං වෙනුවෙන් අවංකව ජීවත් වුණා. ඔබට මාව කවදාකවත් දැක්කෙත් නැහැ. ඔන්න මං ඔබ සිසිලි පෙනී සිටියා. මං ඔබ විවාහ කරගන්නවා මේ ආත්මෙ නෙමෙයි ලබන ආත්මෙ. ඔහොම පිච්චිලා මැරෙන්න කියලා. එතකොට එයාගේ බලාපොරොත්තු ඉටු වුණා. ඉතින් මරණය සිද්ධියක් විතරයි බලාපොරොත්තු ඉටු වෙන තැන. ඒ කතාව තේරුණේ? මරණය සිද්ධියක් විතරයි බලාපොරොත්තුවක් ඉටු වෙන තැන. බලාපොරොත්තුව ඉටු කරගත්ත කෙනාටත් මරණය සිද්ධියක් විතරයි. අර කාන්තාව දෙවිලා පිච්චිලා මැරුණා. ඊට පස්සේ කාලයක් ගියා විෂ්ණු වහන්සේ රාම වෙලා ඉපදුණා. අර අම්මන්ගේ සීතල්ව ඒගොල්ලන්ගේ ඕකේ අපිට කියන කතාව විමුක්ති මාර්ගය මරණයට ඉතාම ළඟයි. ඕ මරණය තුල තියෙන. නමුත් අපි ඒක මේ වැදගත් ස්වභාවය කතා කරන්නේ ඒක අපි නොවැදගත් ස්වභාවය කතා කරන්නේ. මොකද එතකොට මිනිස්සු ඔක්කොම මම දැක්කම බය වෙලා දුවනවා. දැන් මේ කියන කතාව තේරෙනවද? අපි කියන්නේ ඒක ඇහුවොත් විතරක් යාන්තම් ගාවල කියලා ආයෙ හංගන. විමුක්තිය කියන්නේ මරණය ළඟ තියෙන. විමුක්ති මාර්ගය හෝ නිර්වාණය කියන කාරණේදී ඒක හුඟක් වෙලාවට නිකන් ඒ කියන්නේ සුදු කියන්නේ තනිකර හොඳ නිකලස් කියන අර්ථයත් එක්ක ආවේ එහෙම. නමුත් දැන් ඔබ වහන්සේ හරහා යන ගමන තුල මම දකින්නේ ගින්නත් ජලයත් දෙකම බැලන්ස් වෙනවා. හැබැයි දෙකම තියෙන්න ඕනේ. නැත්නම් එක පැත්තක් වැඩි තමයි සමතුලිත. එහෙසම. නැත්තම් අපි බොරු හදාගත්ත කෘත්‍රිම නිවනක්. ඒ කියන්නේ ලෝකේ රවට්ටන්න හදපු එකක්. අර භාවනා මධ්‍යස්ථානේ භාවනාව. හැමෝම ගෞරව කරනවා. හැබැයි විමුක්තිය ලැබුණේ නැහැ. හැමෝම ගෞරව කළා, හැමෝම ප්‍රශංසා ලැබුවා. ලබලා අපාගත වුණා විමුක්තිය නැති. මට එහෙම එකක් ඕනේ. මට ඕන හැමෝගෙම බැනුම් ආලා විමුක්තිය ලබන්න. දැන් මේ කතාව තේරෙනවද? ඒ විමුක්තිය ලබන කෙනා හැමෝගෙම බැනුම් අහලා විමුක්තිය ලබනවා. ඒක තමයි විමුක්ති මාර්ගය. නැත්නම් ඒක වැරදි. දැන් අපි කියන්නේ ගෞතම ඕගොල්ලෝ කියන්නේ ගෞතම බුදුහාඳුරු අර බුද්ධ ගයාවේ ගියාම ලස්සනට ගිහිල්ලා භෝගහයට වාඩිලා බුදු වුණා කියලා. බොරු කතානේ. බුදුහාඳුරට මිනිස්සු ඔක්කොම ගහලා ඉරෙව්වා. ඒ තමයි බුදුබව. එතකොට ඊට පස්සේ ගියේ මුචලින්ද හොයාගෙන. දැන් තේරෙනවයි කතාව? නැතුව මේ දෙවියෝ ඇවිල්ලා කුඩා අල්ලලා මල් දාලා ඒවා අපි ලියපු කතානේ. දැන් ඇත්ත බුදුහාඳුර ජීවමාන වෙනකොට ඇහුවත් එහෙනම් බුදුහාරුනේ බුදුනේ එහෙමද කියලා. අනේ ඵලයන් යකෝ යන්න කියලා හොඳමයි අර වෙච්ච කතාව කියලා. මොකද බොරු කතා. එන්ලයිට්මන්ට් එක කියන්නේ අහිමි වීමක්මයි. මරණය දෙසට යාමක්මයි. එන්ලයිට්මන්ට් එක කියන්නේ අහිමි වීමක් හා මරණය දෙසට යාම. නමුත් මේ ලෞකික ලෝකේ ජීවත් වෙන අනුසෝතගාමී මිනිස්සුන්ට ඒ කතාව නොකිය ඒක බොහොම සුන්දර කතාවක් වශයෙන් කියනවා. ඒ වුණාට ඒක කරන්න ගියාම කවුරු හරි අර අසුන්දර වැඩේමයි කරන්න වෙන්නේ. දැන් මේක තේරෙනවද ආයි? ඒ අසුන්දර වැඩේ තුල අපේ ගැළවීම පවතින. ඒ නිසා හොඳම වැඩේ අර ගහක් වගේ ඉන්න එක තමයි. එහෙසම. ගහක් වගේ ඉඳලා කපලා දාන්නත් ඕන කවුරු හරි. එතකොට තමයි මේ කතාව ෆික්ස්ඩ්. එතකොට ඉන්න කාරණයක් නැහැ. දැන් ඒක තේරුණා ඒක එහෙම වෙන්න ඕනේ නැයි කියලා. මෙහෙට එන්න හේතුවක් නැහැ ගියයින් පස්සේ. ඒ ගියේ නැහැ නේ එළවලම දැම්මනේ. දැන් ආයි කොතෙන්ට දෙන්නද කවුරු සොයාගෙන එන්න?